රසට සුවඳට පාටට මේ සුපිරි බොටු මෝජු හදන්න ඔයාට මෙන්න මේ රහස් තුන දැනගන්න වෙනවා. එහෙනම් යාළුවනේ මේ විනාඩි දෙක ඔයාලටයි. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. channel එක subscribe කරලා like එකක් දාලා එහෙනම් අපි වීඩියෝ එකට set වෙමු. මුලින්ම ඔයාලා වෙස් ටික මේ වගේ රෝඩ් වගේ කපලා ගැඹුරු පිළි බෙද ගන්න. හැබැයි වැඩි බෙද ගන්න එපා. එහෙම වුණොත් පාර නතර. ඊට පස්සේ අබයි සුදුලේ ඉඟුරුයි ගලේ අමර ගන්න ඕන. මෙන්න මේ වගේ අමු මිරිසුයි ලුණුයි අපි බෙද ගන්නවා. මේ ගලේ අමර ගන්නකොට අබ ඉඟුරු සුදුලුණු එකතු කරනවා. විනාගිරි එකතු කරලා තමයි මේක අපි අමරගන්නේ. මේක අමරනකොට අපි අමරන්නේ විනාගිරි දාලා. ඒක තමයි අපේ පළවෙනි රහස. නැවතත් මතක් කරන්න යාළුවනේ ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. එතකොට තමයි අපි අලුතෙන් මේකට ඇතුළත් කරන වීඩියෝ ඔයාලට එසනින් නරඹන්න පුළුවන්. අබ මිශ්‍රණය මෙන්න මේ විදිහට අපි අමර ගන්නවා. ඊට පස්සේ කලින් මම වඩු ටික බෙදලා තිබ්බේ මේ ගානට සරසර ගාලා සද්ද ඇහෙන ගානට බෙද ගන්න ඕන. වැඩි බෙද ගන්න එපා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය එකතු කරනවා. විනාගිරි ටිකක් පැස්සවලා මේකට අපි ගන්නේ මැටි භාජනයක්. ඒක තමයි යාළුවනේ දෙවෙනි රහස. ඊට පස්සේ යාළුවනේ අපි මේකට සීනි එකතු කරන අවශ්‍ය ප්‍රමාණයට මේ මොහොතේ තමයි අපි මේකට සීනි එකතු කරන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි බෙදගත්තු මාළු මිරිස් අම්මිරිස් සහ ලුණු තියෙන්නේ. ඊට පස්සේ මේකට එකතු කරනවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු. අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ තමයි යාළුවනේ මිශ්‍රණයට අපි කපලා බෙදගත්තු ලුණු අම්මිරිස් මාළු මිරිස් එකතු කරන්නේ. එකතු කරලා මෙන්න මේ විදිහට මේක හොඳට කවලම් කරගන්නවා. ගින්දර මේ වෙලාවේ පොඩ්ඩක් අඩු වුණාට කමක් නැහැ. ඊට පස්සේ මේක මේ විදිහට බෙදෙද්දී යාළුවනේ මාරම සුවඳක් එන්නේ. ඒක ටික වෙලක් බෙදුනන් පස්සේ අපි මේකට එකතු කරගන්නවා කලින් අපි බෙදගත්තු බටු. මේක අපි හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේ ඔයාලට එකතු කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක දාලා නැහැ. නමුත් මේකට එකතු කරන්න ඕන එනසාල් එතකොට කුරුඳු. ඒවා එකතු කරොත් තමයි ඔයාලට මේකේ නියම රසය සුවඳ බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් යාළුවනේ අපේ කෑම හදලා ඉවරයි. ඔයාලගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න නැවත අලුත් වීඩියෝකින් ආයෙත් හමු වෙමු.